ඔයාලා ඉතින් දැකලා තියෙනවද මේ ෆ්ලොපි ඩිස්ක් කියනවා? බල මේක ඉතින් පට්ටනාකින් ඉන්නේ මේක ඈ. පට්ටනාකි ටික නම් ඉතින් දන්නවා ඇති මම දිනාකි තමයි. ඒත් මේවා තමයි ෆ්ලොපි ඩිස්ක් කියන්නේ. ෆ්ලොපි ඩිස්ක් කියන්නේ ඉතින් මේක අපි ඉස්සර මේක තමයි පාවිච්චි කරේ. දැන් කාලේ වගේ පෙන් ඩ්‍රයිව් CD මේවා නම නැහැ ෆ්ලොපි එකේ තමයි ඔක්කොම ගෙනියන්නේ. කොටින්ම කියනවා ඉතින් Windows 98 පාවිච්චි කරන කාලේ 95 පාවිච්චි කරන ආදී අපි ෆ්ලොපි පාවිච්චි කරලා සෑහෙන්න. වැල ෆොටෝ ගෙනියන්නේ ඕකේ තමයි ඉස්සර. එක තැනක ඉඳන් වැල ෆොටෝ ටික කොපි කරගෙන ආපහු ගෙදර එනකොට එක වැඩ කරන්නේ නැහැ. එච්චරට ජාට. ඉතින් නැති මේ ෆ්ලොපි ඩිස්ක් භාවිතේ නම් ඉතින් ලෝකෙන් සෑහෙන්න තුරන් වෙලා තියෙනවා. නමුත් මම හිතන හැටියට තාම මේක මැනුෆැක්චර් කරනවා. ඉතින් මට මේකේ මේ පෙට්ටියක් හම්බුණා මගේ පරණ පෙට්ටියක් අවසනකොට. රයිට්. පරණ පෙට්ටියක් අවසනකොට මේක හම්බුණා. පොඩ්ඩක් බලපල්ලා මේ මේක පට්ට ගතිය. නෝ මේක ඇරලා පෙන්නන්න මේ පැකින්ග් එකක් අල්ලලා තිබුණේ ඒ දවස්වල. මම හිතන්නේ දැන් මේක පරණයි දැන් අවුරුදු මම හිතන්නේ 15කට එහා පරණ ඇති. හරි. ඉතින් ඊට පස්සේ මේක මම අරන් පෙන්නන්න. මේක තියෙනවා ප්‍රොපර්ටිස් 10ක්. පාවිච්චි කළවත් නැහැ. මම හිතන්නේ මේක ඉස්සර ඔය මේ Windows 98 පාවිච්චි කරන කාලේ ගත්ත එකක් වෙන්න ඕනේ. අන්න බලාගෙන ඉන්න ෆ්ලොපි කියන්නේ පොඩ්ඩක් ඉන්නම් මට. ෆ්ලොපි කියන්නේ මෙන්න මේක. අද ෆ්ලොපි ඩිස්ක්. මේක full IBM compatible. මේකේ තමයි මේක ඔය සේව් වෙන්නේ. හරිද? මේක තමයි ඔක මේ මේකට magnetic field එකක් තියෙන්නේ. මේක ඇතුළට ගියාට පස්සේ මේක කරනවා. ඉතින් මේකේ capacity තමයි MBs 1.44 1.44. ඊට පස්සේ මේක තමයි මේ motor එකට මෙතනට set වෙන්නේ. motor එකට set වෙලා මේක බරස් ගාලා මේක ඉතින් සද්ද ඇහෙනවා. ඉතින් මේකේ මේ වීඩියෝ වගේ ගෙනියන්න බෑ ෆොටෝස් තමයි ගෙනියන්න පුළුවන්. ගොඩක් වෙලාට ඉතින් මේක පාවිච්චි කරන්නේ documents word documents වගේ ඒවා. ඒ කියන්නේ ගෙදර කම්පියුටරේ පාවිච්චි කරලා කොයිට එළියට ගිහිල්ලා මම නම් පාවිච්චි කරේ එහෙමයි. ඔය ඉස්සරහා කොහෙද කොමියුනිකේෂන් එක කියලා print out එකක් ගන්න ඔය වලට පාවිච්චි කරා. ඒ කාලේ ඉතින් වැල ෆොටෝ ගෙනියන්නත් මේක පාවිච්චි කරා. ඉතින් ඕක තමයි පාවිච්චි කරේ. මේකත් ඉස්සෙල්ලා තිබ්බා ෆයන් කාට කියලා එකක්. ඒකත් මම දැකලා තියෙනවා මම පාවිච්චි කරලා නැහැ. ඉතින් මේක තමයි ඉතින් මේක තියෙනවා ඩිස්කට් අරගන්න තියෙන ඩිස්කට් 10ක් තියෙනවා මේකේ. බලාගෙන ඉන්න ඩිස්කට් 10ක්. මේක මම හිතන අවුරුදු 15කට 20කට වැඩිය පරණයි. මේක අමතක වෙලා කබඩ් එකේ තිබිලා. මේක මම එනකොට ලංකාවෙන් එනකොට මේක අරන් ආවා. ඒ කොයිලා හරි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. රයිට්. ඒක තමයි කේස් එක. බ්‍රෑන්ඩ් එක තමයි මේක ඉමේෂන්. ඉමේෂන් කියන්නේ පට්ට හොඳ බ්‍රෑන්ඩ් එකක් මේකට. රයිට්. ඉතින් මම මේක මගව දිනවා මේ එක්ස්ටර්නල් ෆ්ලොපි ඩ්‍රයිව් එකක් තියෙන. මේක පොඩ්ඩක් වෙලාවක ගහලා බලලා පෙන්නන්න කොහොමද මේකේ ෆයිල් ස්ටෝර් කරන්න කියලා. හරි එහෙනම් මම මිස්ටර් විකිරණ එලගිරි එකේ මං ගියා එහෙනම්. සුබ දවසක්.